ඇන්තෝරියම් මල්පකුරු ගත්තද? ඊයේ එල්ලපු කහපාට බැලුම් හැම තියෙනවද? නවක සිසුන් සාදරයෙන් පිළිගනිමු. රතු පාට අකුරු ටික සුදු පාට බිත්තියේ දිලිසුණා. ටීචර්ද හරි ෂෝ. පුංචි කොල්ලෙක් දම් පාට සාරියේ එල්ලුණා. මේ ආසම පාට මම හිතින් නිමනුවා. මොනතරම් ලස්සනද ඉස්සරම මතක. වතුර ඉහ මැද්දේ පොඩි නොවෙන්නයි රැලි හතේ සුදු ගවුම්. යන්තමින් නගනවල කොණ්ඩ කරල් බැන්දේ පුළුවන් තරම් දිගට. මම ආස නිසා හිනාවෙන ඔය ඇස් දිලිසෙනවට. ඉඳ හිට දුරදිග ඇදෙන රණ්ඩුවල දුක හිතිලා ඇස් රතු කරන්න. මම අහක බැලුවා. එයාමයි සමාවෙල්ලුවේ මැනික මම ආදරෙයි කිය කිය. පාට පාට මල්ද සමනල්ලු එල්ලුණ. පුංචි පුංචි තෑගිවල තිබුණෙම එයාගේ ආදරේ තවරලා. හැබැයි මම කැමතිම නෝට් පුතේ පිටු 3-4 මගේ අකුරින් පිරුණම නොහිතාම කම්මුලට ලැබෙන හාතට. ඒ පුංචි අත්වලින් සාරි පොටේ රැලි හැදෙනකොට මතක් වුණේම ඉස්සර රවණ හැටි මට. සුදු ගවුමේ රැලි කොහෙද කිය කිය. ඉතින් ඔයා දන්නවද? සාරියේ රැලි ටිකවත් අදවත් නෑ හරියට. ඒ පුංචි උරහිසක් උස්කොට කමිසෙන් තොල කටම පිහිනකොට නොදැනීම දනගසා ගත්තෙමි ඔහුව තුරුලට. හොඳටම මතකයි ගුරු පාටයි හැමදාම එයාගේ දකුණු කමිස උරහිස. පුරුදු සුවඳක් දැනෙනකොට ඇත්තමයි මං හිර වෙලාවද්ද හීනෙක. ඇහුනේ අවුරුදු 8කිනුයි ඒ කටහඬ. ටීචර්ට කරදර නොකර මෙවොන් මෙහෙ එන්න. මෙවොන්. බස් එකේ අන්තිම ෂීට් එකේ නිතරම කියවුණා මතකයි. ඒ නම අනාගත හීනවල.